සෙයා රැගෙන නිමනේනා කාරණා ඡායාරුමවා නෙතුපේනා රැදිවා සිහිනයායේ සරාමා එනවාදෝමවාසෙයා ප්‍රේමහීනේ සෝවාගේනා. ඔන්න ඉතින් අද ඔක්තෝබර් මාසේ 6 වෙනිදා පොයේ දවසේ අපි ඉතින් හිතුවා හැමෝම ගෙදර ඉන්න දවසේ මෙන්න මේ විදිහට ලෑස්ති වෙලා ලස්සනට මල් ටිකකුත් කඩාගෙන අපි හිතුවා පන්සල් යන්න ඕනේ කියලා හවස් වරුව. ඉතින් ඒක නිසා අපි ඔන්න ඔය විදිහට මානෙල්වත්තේ පන්සලට. ඔයගොල්ලෝ දන්නවත් ඇති නොදන්න අයත් ඇති. ඉතින් මමත් මැරි කරලා ආවට පස්සේ පළවෙනි පාර වෙන්න ඕනේ මේ පන්සලට යන. ඉතින් මෙතන ඇත්තටම හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. ඒ වගේම කියන්නේ හොඳට පොඩි ළමයින්ට උනත් බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් හරිම නිස්කලංකයි ඇත්තටම මේ පන්සල. සාමාන්‍ය පන්සලකට වඩා ගොඩක් වෙනස්. ඒ කියන්නේ පන්සලකට තියෙන්න ඕන දේවල් හැමදේම තියෙනවා. බෝධිය තියෙනවා, බුදු පිළිම වහන්සේ, චෛත්‍ය, මේ හැමදේම තියෙනවා. ඊට අමතරව තව මෙතන බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි හැමෝම ඔන්න ඔය විදිහට බුදුන් වැඳලා ඊට පස්සේ පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපේ බබාට ඕනේ කිව්ව ගන්ටාදේ ගහන්න. ඉතින් එයා ඔන්න ඔය විදිහට 100ත් එක්ක ගන්ටාරෙත් ගැහුවා. ඊට පස්සේ අපි එතනින් පස්සේ දේවාලෙට ගිහිල්ලා ඔන්න ඔය විදිහට මම පිරිත් නූලකුත් ගැට ගහගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා තව විශේෂ දෙයක්. මෙන්න මේ බුදු පිළිමේ. මේ බුදු පිළිමේ මාරම ලස්සනයි. මෙතන උඩට ගිහිල්ලා වඳින්නත් පුළුවන්. සෑහෙන්න උසයි. ඒ වගේම තමයි පේනවානේ හරිම නිස්කලංකයි. හවසට හරිම ලස්සනයි මේ පන්සල. රැයට තවත් ලස්සනයි. බල්බ් එහෙම දාපුවාම මේ බලන්න ආස හිතෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි ටිකක් හවස් වෙනකම් මෙතන කාලය ගත කරලා ඊට පස්සේ ගෙදර යන්න පිටත් වුණා. මොකද අපිට තව ගමනක් යන්න තියෙන නිසා. දිගට වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි ඊළඟට කොහෙද ගියේ කියලා බලන්න. ඔන්න අපි ඉතින් ආවා කානිවල් එකක් බලන්න. ඒ කියන්නේ අපේ ගෙවල් ළඟ තිබුණා පොඩි කානිවල් එකක්. ඉතින් ඒක නිසා බබාට චුට්ටක් සෙල්ලම් කරන්න ඕනේ නිසා අපි හිතුවා ඉතින් එයාව පොඩ්ඩක් අරගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ එයාට මෙන්න මෙතන තියෙන මේ කාර් එක පදින්න ඕනේ කියලා කිව්වා. ඉතින් ඒක නිසා අපි එයාට ඒකත් පදින්න දීලා තව ඉතින් එයා ආස පුංචි දේවල් ටිකක් තිබ්බා. ඉතින් ඒවත් එයාට කරන්න දීලා අපි මෙතනත් පොඩි වෙලාවක් කාලය ගත කරලා ඊට පස්සේ ඉතින් එදා දවසේ ගෙදර ගියා. ඉතින් ඔන්න ඔය විදිහට අද පුංචි vlog එකක් ගේන්න හිතුවා ඔයගොල්ලන්ට. මට දිගින් දිගට vlog දාන්න බැරි වුණා ඇත්තටම. බබත් එක්ක ටිකක් අමාරුයි වීඩියෝ කරන්න. ඉතින් ඒක නිසා මේ විදිහට පුංචි වීඩියෝ ගේන්න ඕනේ කියලා හිතුවා. ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මගේ පරණ videos බලලා comment එකක් දාන්න අමතක කරන්න එපා.
එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන්ට තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආපහු එන බලාපොරොත්තු වෙන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.